ඔබ නොහිතන මානයන් ඔස්සේ ජීවිතය දකින්නට ඔබ උත්සාහවන්ත කරවන අපේ නාලිකාව කාලාත්‍ර ටීවී. ඉතින් මං හිතන්නේ විශාල පිරිසක් අත්වල බැඳගෙන ඉන්නවා අද වෙනකොට. මොකද ජීවිතය අපි හිතන්න ඕන විදිහ පිළිබඳව ඔබට වෙනස්ම විදිහේ කියවීමක් අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි මේ ඉන්න තැනින් තව තවත් ඉස්සරහට නිවැරදි ආකාරයෙන් ජීවිතය සකසා ගත යුත්තේ කොහොමද කියලා අපි හැමදෙනා එක්කම කතිකාවතක් නිර්මාණය කරගමු. ඒක තමයි අවශ්‍ය වෙන්නේ, වැදගත් වෙන්නේ. ඉතින් සමහර පොඩි පොඩි දේවල් අපට අතහැරෙන්න පුළුවන්, මගහැරෙන්න පුළුවන්. ඒ දේවල් පිළිබඳව නැවතිල්ලේ අපි හිතලා ජීවිතය ගොඩනගා ගමු. අපි හැමදෙනාගේම යහපත සුබ සිද්ධිය උදෙසා නිරන්තරයෙන්ම කතා බහ කරන දැන් කාලයක් තිස්සේ අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා අත්වල බැඳ ගනිමින් ඔබගේ දැනුමට යමක් එකතු කරන අපේ ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍යදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා අද දවසේදීත් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. ડોક્ટર ආයිබෝවන් ගෞරවයෙන් පිළිගන්නු ලබනවා කාලාත්‍ර ටීවී වෙනුවෙන් ඔබතුමන්ව. ඉතින් මිනිස්සුන්ට ගැටලු ප්‍රශ්න නිර්මාණය වෙන වෛද්‍යතුමනි, ඒවට විවිධ හේතු තියෙනවා. දැන් දෙයක් වුණාට පස්සේ කියනවා අනේ මට ටිකක් තරහ ගියානේ, මම ටිකක් කෝපේ මට පාලනය කරගන්න බැරි වුණා. ඒක නිසා තමයි මේ ඔක්කොම සිද්ධ වුණේ. ටිකක් ඉතින් දෙයක් වුණාට පස්සේ හැරිලා බැලුවට සමහරට වැඩක් නොවෙන්න පුළුවන්. මේ හදිසි කෝපය කියන එක හෝ වේවා, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට අපිට ඇති වෙන මේ කෝපය, තරහ කියන කාරණේ හරි භයානක දෙයක්. අපිට මොකද දෙයක් වුණාට පස්සේ වළක්වන්න බෑනේ වෛද්‍යතුමනි. ඒ නිසා මේ තරහ, කෝපය, වෛරය ඇති වෙන්න කලින් අපි ටිකක් හිතන්න අවශ්‍යයි. මම හිතන්නේ හොඳ කාරණයක් පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ අධික කෝපය හා තරහ ඇති වුණොත් අපිට සිද්ධ වෙන්න පුළුවන් අවාසි මොනවද කියන එක පිළිබඳව පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරනවා නම් වටිනවා වෛද්‍යතුමනි. ඔව්, දැන් මේ තරහ, කෝපය, ඊට පසුව වෛරය, ක්‍රෝධය වගේ ගත්තාම ඒකේ විශේෂයෙන්ම තරහ, කෝපය ඇතිවීම, ෂණික කෝපය ඇතිවීම වගේ දේවල් ගත්තාම අවාසි අපිට ගණනාවක් එනවා. අංක 1 තමයි ෂණික කෝපය නිසා තව කෙනෙකුට අනතුරක් කරන්න පුළුවන්. අපි දන්නවා එහෙම අනතුරු වෙච්ච අවස්ථා සමහරට මිනිමැරුම් දක්වා ගිහිල්ලා තියෙන නිසා කෝපය භයානකයි. කියන්නේ මේ හොඳට ඉන්න කෙනෙක්, බොහොම යහපත් කෙනෙක්, බොහොම ෂණික කෝපයක් නිසා හිතන්න නැතුව කෙනෙකුට පහරක් ගාලා ඒක සමහරට මිනිමැරුමක් දක්වාම යන්න පුළුවන්. ඒතර මේක භයානකම තැනක් ඒ පැත්තෙන් ගත්තා. දෙවෙනි එක තමයි කෝපය නිසා, කෝපයෙන් අපි මං උදාහරණයක් මේ ළඟදින් වෙච්ච දෙයක්. එක්තරා තාත්තා කෙනෙක් ගෙදරින් තරහ වෙලා කෝපයෙන් මේ ළඟදිම සිදුවුණා අලුගම ප්‍රදේශයේ මේ ඔහු මේ ගිහිල්ලා තියෙනවා බස් එකක නැගලා ගිහිල්ලා. ඉතින් ඒ පාපොරුවෙන් විට ආරංචි වෙන විදිහට ඒ තරහෙන් තමයි ගෙදරින් පිටලා තින්නේ. පාපොරුවේ ඒ කියන්නේ අතහැරිලා මේ දුර්කරණයක් ගන්න ගිහලා තරහෙන්ම තමයි ගිහිල්ලා තින්නේ. ඒ අනතුරක් වෙලා ජීවිතය අහිමි වෙලා තියෙනවා. එවිට මේ කෝපය නිසා අනතුරු වෙන්න පුළුවන්. දෙවෙනි එක අපේ වාහන අනතුරු ලංකාවේ බොහෝම බහුලයි. මේක කොටසක් කෝපය, තරහ නිසා වෙන්න පුළුවන්. නොසලකීමක්කමක් තියෙනවා. නේද? සමහරට තරහ, කෝපයත් මේක ඇතුලේ තියෙනවා. මොකද තව වාහනයක් ඉස්සර කරලා යන විට ඒක ඉස්සර කරන්න යනවා. සමහරට ළඟට තියලා තරහට කරන දේවල් තියෙනවා. අපි දැකලා ඉතින් පොඩි වැරදීමක් වුණාම ලොකු අනතුරක් කළා මිනිස් ජීවිත ගණනාවක් ඒකට වන්දි ගවන්න පුළුවන්. ඉතින් මේ ආකාර දෙකම කෝපේ වෙන එක් අනතුරු මේ తాවකාලිකව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ළඟම ඉන්න හිතවතෙක් සදාකල් මේ ඒ කියන්නේ අහිමි වෙන්න කියන්නේ හිතවත්කම අහිමි වෙන්න පුළුවන්. ක්ෂණික කෝපයක් ආවා, වචනයක් එළියට දැම්මා, එක වචනයයි නරක වචනයක් කර කිව්වා. ඒකෙන් අර හොඳම අවුරුදු ගාණක් හිටපු යාළුවා තමන්ට අහිමි වෙන්න පුළුවන්. සමහරට තම ඥාතියෙක් අහිමි වෙන්න පුළුවන්. එක වචනය එළියට දානවා නම් ඒක ජීවිත කාලෙම අහිමි වෙන්න පුළුවන්. එතකොට මේවා තමයි తాවකාලික. දික්කාල ගත්තම මේ කෝපේ, තරහ කියන එක ඇඟේ හෝමෝන වලට බලපාලා, මුළු හෝමෝන වලට බලපාලා, ඇඟට බලපාලා, මුළු ඇඟටම බලපාලා ඇඟම ලෙඩ කරන්න පුළුවන්. එතකොට ජීවත් වෙන කාලය කෝපය නිසා අඩු වෙනවා කියලා සොයාගෙන තියෙනවා. අධික කෝප වෙනවා, නිතර කෝප වෙනවා, හෝමෝන ලස්සලා ජීවත් වෙන කාලේ තමන්ගේ ජීවිත කාලය කෙටි වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ලෙඩ වෙන්න පුළුවන්, අකාලේ මේ යන්න පුළුවන් තමන්, නැත්තම් සිරගත වෙන්න පුළුවන්. ඒ නිසා මේ කෝපේ තියෙන මේ අවාසි ගත්තොත් මෙපමණයි කියලා කියන්න බෑ. ඔබට වැටහෙනවා ඇති. ඉතාම භයානකයි. මේ කෝපය නිසා බොහෝ දේවල් වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, ඊළඟට අපි කතා කරමු ඇයි අපිට මේ තරහ
කෝපය කියන එක ඇති වෙන්නේ මේක සමහර වෙලාවට කෙනෙක්ට කියනකොට මම දන්නෙත් නෑ මට හිටි ගමන් තරහ යනවා මට මොනවා කිව්වත් තරහ යනවා මට්ටමට මම පත් වෙලා තියෙනවා. ඇත්තටම පොදුවේ ගත්තොත් වෛද්‍යතුමනි ඇයි මේ කෝපය කියන එක තරහ කියන එක කෙනෙකුට ඇති වෙන්නේ? ඔව් මේක ගැඹුරෙන් ගත්තාම කෝපය කියන එක අපිට පාලනය කරන්න බැරුව එන්න පුළුවන්. ඉතින් මේක පුරුද්දක් බවට මේක පාලනය කරන පුරුද්දක් බවට පත් නොකර ගත්තොත් දිගින් දිගටම එන්න පුළුවන්. කෝපය එන්නේ ඇත්තටම එකක් අපේ එක පුද්ගල ස්වභාවයන් තියෙන පුද්ගල ස්වභාවය අනුව සමහර පුද්ගලයන් එන පොඩි කාලේ ඉඳන්ම කෝප වෙන්නේ නැහැ ඉවසීමෙන් ඉන්නවා. සමහර පුද්ගලයන් ගොඩක් හොඳයි මොනවා හොඳ වුණත් කොයි වෙලාවෙත් කෝප වෙනවා. ඒක පුද්ගල ස්වභාවයෙන්ද. දෙවෙනි එක තමයි අපේ තියෙන සිතේ ස්වභාවය අනුව. දැන් සමහරට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් ආයතනයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙදර ප්‍රශ්නයක් තියෙනවා නම් හිත ඇතුලේ ස්වභාවය අනුව ඒ කෝප වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔය හේතු දෙකම අපිට තියෙනවා. ඕකට ගැඹුරෙන් ගියාට පස්සේ අපේ සිතේ ස්වභාවය අනුව සිතේ ඇතුලේ තැම්පත් වෙලා තියෙන වැඩිපුර කෝපයට අදාළ දේවල් නම් මතුවෙන්න හැකියාව වැඩි. දැන් අපි තුන් වාදන අපි තුනක් ගත්තොත් එක වාදනයක තියෙන්නේ රත්තරන්, අනිත් වාදනේ රිදී, අනිත් වාදනේ මඩ තියෙන්නේ. මඩ තියන්නේ අසූචි. එතකොට රත්තරන් තියෙන වාදනේ විතර සෙලෙව්වොත් රත්තරන් තමයි එළියට එන්නේ. රිදී වාදනේ සෙලෙව්වොත් රිදී තමයි එළියට එන්නේ. අසූචි වාදනේ සෙලෙව්වොත් අසූචි තමයි එන්නේ. ඉතින් කෝපය කියන්නේ සමහර තැන්වල හඳුන්ලා තියෙනවා අර උණු වෙන වතුරක් වගේ කියලා. බුබුලු ධම්මින් තියෙන දෙයක්. එතකොට ඒක තමයි ඉක්මනට එන්න වාෂ්පයක් විතර එළියට එන්න පුළුවන්. ඒතර ඔබේ ඇතුලේ මෙහෙම රත් වෙන ඔබත් මොනවද තියෙන්නේ කියලා නිතර බලන්න ඕනේ. ඒක තමයි මේ ගැඹුරෙන් මේකට දෙන උත්තරේ තමයි අපේ සිත ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා බලන්න ඕන සහ සිත පිරිසිදු කරන්න ඕන. ඒ කියන්නේ අපි හැමදාම අපේ ඇඟ පිරිසිදු කරනවා. නමුත් හිත පිරිසිදු කරලා අර කෝපය වෙනවට අපි මෛත්‍රිය දයාව කරුණාව නිතර පුරුදු කරාම අපි අර ඉස්සර උදාහරණ රත්තරන් තියෙන භාජන රත්තරන් වෙනවා රිදී තියෙන භාජන රිදී තියෙනවා. ඉතින් අපේ සිතේ නිතර මෛත්‍රිය දයාව කරුණාව නම් පුරුදු වෙන්නේ ඒක තමයි එළියට. ඒ කියන්නේ 100%ක් නැත්නම් වැඩිපුර තියෙන්නේ නැහැ. ඒක නිතර එළියට එනවා. කවුරු දැක්කත් සුවපත් වේවා. මේ එහෙම හිතෙනවා. ඒ කියන්නේ වෛරය අඩු වෙන්න කියලා එහෙම යහපත් කියන. හැබැයි ඕකෙම නිතරම තමන්ගේ හිත ඇතුලේ තියෙන තරහ වෛරය ක්‍රෝධය ඒ සිතුවිල්ලන් තියෙන්නේ අරකම තමයි එන්නේ බුරබුරා එනවා. සමහරට අපි කට වහලා තියෙනවා තිබුණට එක වෙලාවක පුපුරලා එළියට එනවා. ඉතින් අපිට කරන්න තියෙන මුලම දේ තමයි අතන පුරුදු කරලා ටික ටික ඒ හොඳ දේවල් නිතරම පුරුදු කිරීම. එතකොට එක දවසෙන් බෑ. කරන ක්‍රියාවෙන් අපි මුලින්ම ඒ දේ කරන දැන් සතෙකුට අපිට ගහන්න හිතෙනවා නම් ගහන එක නවත්තන්න ඕනේ. එතකොට ක්‍රියාවෙන් මුලින්ම නවත්තනවා. මේක එකපාර කරන්න බෑ සිතට. ඊට වචනෙන් අපිට දැන් වචනෙන් අපිට පුළුවන් කරන්න වචනෙන් අපිට බනින්න යන වෙනකොට අපි යහපතක් කියනවා. දැන් අපිට වැරදි කරපු කෙනෙකුට අපි බනින්නේ නැහැ. අපි යහපත්ත කියනවා. ඔන්න වචනය ගාවට මෙල්ල වෙනවා. කයයි වචනයයි මෙල්ල වුණාම ඊගාවට එනවා සිත ගාවට. සිත ගාවට එන්න අන්තිමට නැතු එකපාරම සිතෙන් අමාරු වෙනවා. සිත ඊට පස්සේ සිතුවිලි එනකොට අපි දන්නවා එන වෙලාවෙම අපි දන්නවා මෙන්න මෙහෙම සිතුවිල්ලක් ආවා. එකපාර බෑ. මොකද මේක කාලයක් මුලින්ම මේ කෝපේ එනවා. මුලින්ම ගියාම එන්න වැඩිපුර පටන් ගන්නවා එන එක නතර වෙන්නේ නැහැ. ඇතුලේ තියෙනවනේ. ඊට පස්සේ ටික බලන් ඉන්න වෙනවා. දැන් මේක නරඹුවට පස්සේ ඔන්නකට කෝපයක් එනවා. කෝපය ඇවිල්ලා නැති වෙනවා කියලා බලන් ඉන්න වෙනවා. ඒක පුරුදු වුණාම ඔන්න කෝපය අඩු වෙන්න පුළුවන් වෙනවා. හැබැයි මේක ඇතුලේ තියෙනවා කියලා තමන්ගේ අපි ඉහළට යනකම්ම තමන්ගේ ඇඟ ඇතුලේ මේක තියෙනවා කියලා අවබෝධ කරගන්න. ඒක නිසා මේක නැති කෙනෙක් නැහැ. ඒක ඊට පස්සේ පාලනය කරගන්න තැනට සිහියෙන් ඉන්නවා පාලනය කරන්න. එහෙම වුණාට පස්සේ අර වචනය පිට කරන්න ඉස්සෙල්ලා අපි හිතනවා. පහරක් කාටට ගහන්න ඉස්සෙල්ලා හිතනවා. ඒ හික්මීම අපි නැවතිලා ගන්න ඕන. ඒ අර වෙන ක්‍රමයක් මේ වෙන නැහැ. පුරුද්දම තමයි. පුරුදු වෙන්න ඕන. දැන් අද ඔබ ඉතාලම අධිකව මේක නරඹල තරහ යන කෙනෙක් කේන්ති යන කෙනෙක් ඔබට පුළුවන් පුරුද්දක් විදිහට මේක හදාගන්න. මුලින්ම ගහනවා නම් කාටද ඒක නවත්තන්න. ඊට පස්සේ බනිනවා නම් ඒක නවත්තන්න. එතකොට ඔන්න ටිකක් අඩු වෙනවා. ඊට සිතුවිලි මට්ටමට එලා හිතනවා නම් කවුරු ගැන හිතනවා නම් ඔන්න අපිටම වෙන රටක ජනාධිපති කෙනෙක් ගැන හිතනවා. හිතනවා නම් අපි ඒක පොඩ්ඩක් නවත්තනවා. ඔහොම යන විට ඔබ තුල සිතුවිලි ටික හොඳ වෙනවා. ඒතර ඔබේ සිතුවිලි තියෙන රත්තරන් වගේ සිතුවිලි ඒතර එළියට එන්න නිතරම රත්තරන්. දයාව කරුණාව මෛත්‍රිය එළියට දානවා. දානකොට හැමතිස්සෙම ඔබට ඒක පුරුදු වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලියෙන්
ඔබට මේ යහපත් පැත්තට එන්න පුළුවන්. වයිසුන් ගොඩක් වෙලාවට දැන් අර මේක අපේ සමාජයක් එක්කනේ ජීවත් වෙන්නේ. එතකොට දැන් අර අපිත් එක්ක ගනුදෙනු කරන පුද්ගලයන්ගෙන් අපිට වෙන දේවලුත් මේකට බලපාන ගොඩක් වෙලාවට ඒ අයටත් යම් අවබෝධයක් තියෙනවා නම් මේ මිනිස්සයාට මෙන්න මේ පරාසය තුළ කේන්ති යනවා තරහ යනවා මෙන්න මේ කාරණා නිසා. එතකොට අපිට තව කෙනෙකුගේ සහයෝගය වුණත් අපිට ලබා ගන්න පුළුවන් මේ සඳහා නේද? ගොඩක් වෙලාවට සමහර අයට මේ අර කියන්නේ හොඳ දෙයකට උනත් තරහ යන මට්ටම් තියෙනවනේ. ඔව්. සමහර තැන්වල ඇත්තටම දැන් ලොකු අසාධාරණයක් වුණ විට ඒ වෙනුවෙන් තරහ යන අවස්ථා තියෙනවා. දැන් අපි තුමු රෝගීන් විශාල ලංකාවේ විශාල ප්‍රමාණයක් අකාලේ මිය යනවා. ක්‍රියාවක් ගන්නෙ නැහැ. ඒ වෙලාවට කෝපයක් එනවා. ඒ කෝපය සාධාරණ ඒ කෝපයක් එන්නේ එතන සාධාරණ කෝපයක් එනවා. ඒත් ඔබ පුළුවන් නම් ඔබ කියන්නේ පාලනය කරලා ඉලට දාන්න පුළුවන් හොඳයි. නමුත් ඔබට සමහරට ඒ වෙලාවට ආව කියලා ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැත්නම් ඒක ස්වභාවික දෙයක්. දැන් වැරද්දක් වෙනවා. වෙන විට තරහින් නැතුව ඉන්නේ එනවා. හැබැයි අපි කොහොමද ඒක එළියට දාන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මොකද එනවා කියලා ඒක දැන් ලෝකේ ඔබතුමාත් මම කියන්නම් මේ ලෝකයේ සාධාරණය බොහෝ විට වෙන්නේ නැහැ. ලෝකයේ බොහෝ විට වෙන්නේ අසාධාරණයි. ඔබතුමාට මම නැවත කියනවා ලෝකයේ සාධාරණය බොහෝ විට වෙන්නේ නැහැ. බොහෝ විට ලෝකයේ වෙන්නේ తాවකාලිකව අසාධාරණයි. සාධාරණ ඊට වෙන කාලයක් ගත වෙනවා. දැන් අපේ සමාජයට නඩුකටුත් එක්කම සාධාරණ අවුරුදු 20ක් 30ක් යන්න පුළුවන්. తాවකාලිකව දිනලා ඉන්න පුළුවන්. ඔය ජීවිතේ ඕනතරම් උදාහරණ තියෙනවා. සමහරට අපිට කෙනෙක් බනින්න පුළුවන්. දිනලා තියෙනවා. ඔහුගේ බලය පාවිච්චි කරලා ඔහුන් දිනලා තියෙන පුළුවන්. සාධාරණ ඊට වෙන්න කාලයක් යනවා. ඒක අවබෝධ කරගන්න. මොකද ඉවසන්න ඕන. විශේෂම පොඩි කෙනෙක් නම් පොඩි තැනක නම් ඉන්නේ. අපිට හැමතැනම පහර වදිනවා. ඒතර සාධාරණ ඊට වෙන ගොඩක් කල් යනවා. අපි එතකොට අසාධාරණයි කියලා කෝප ගත්තට වැඩක් නැහැ. අපිට අනිත් එක තමයි අපේ පෙර කරලා තියෙන ඒවා අනුව අපිට එනවා පස්සේ. අපි තවත් ඕක පස්සෙන් අරගෙන යන්න හොඳ නැහැ. පෙර කරපු වලට අපිට පස්සෙන් එනවනම් අපි පොඩ්ඩක් ඉන්න වෙනවා. ඉතින් ඔක්කොම ඔබතුමා කියපු එකට තව එකතු කිරීමක් කරේ. හරි සංකීර්ණ. හැබැයි මිනිසාට තියෙන එක අවස්ථාවක්. අපිට වෙන මේ සතුන්ට වඩා හිතන්න පුළුවන්. අන්නේ හිතන්න ඒකයි මිනිසාට තියෙන්නේ. මනුස්ස ලෝකේනේ අපි ඉහළ තලවලට යන්නේ. එතකොට මිනිසාට පුළුවන් හිතලා මොකද්ද වෙන්නේ කියලා බලන්න. කෝපය නිසා මේ එහෙම ඇති වෙලා වැරදි තීරණයක් ගත්තොත් ඒක අපිට පෞද්ගලිකව කෝප වෙන කෙනාට මොන විදිහේ බලපෑමක්ද වෛද්‍යතුමනි තියෙන්නේ? කෝපය නිසා වැරදි තීරණයක් ගත්තොත් බලපෑම තමයි ඒක කෙටි කාලන දිග් කාලන ආකාර දෙකෙන් බලපෑවෙනවා. එකක් තමයි හුගන ක්‍රියාව. ගන්න ක්‍රියාව අනුව ඒකේ එනවා. එකක් තමයි ඒ වෙලාවෙම එනවා පවතින නීතියෙන් එන්න පුළුවන්. ඒ පවතින සමාජයෙන් එන්න පුළුවන්. ඒ දෙකෙන් ආවේ නැති වුණත් ඔබ ගත්ත ක්‍රියාවට ඔබට අද හෝ මතු දිනයක අනිවාර්යෙන් ඔබට මේ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක නිසා ඒක නවත්තන්න බෑ. ඉතින් අපි කල්පනාවෙන්ම මේක පුරුදු පුහුණු කරමින් ගැඹුරු දෙයක් මේක පුරුදු පුහුණු කරමින් ඉස්සරහට යන්න ඕන හොඳ දෙයක්. මේක වළක්වා ගන්න අපි අවසාන වශයෙන් මම කැමති හිත කොහොමද හදාගන්න අවශ්‍ය වෙන්නේ කෝපයක් එනවනම් ඒක පාලනය කරගන්න මේක වළක්වා ගන්න මොන වගේ ක්‍රමවේදද අපි අනුගමනය අපි පොඩ්ඩක් ඒ ගැන ඉස්සෙල්ලත් කතා කරමු. නැවත අපි මතක් කරමු මේ වැඩසටහන ඇතුළතම හිත හදා ගැනීම කියන එක ඔබට කෝපයක් එනවද කියලා පොඩ්ඩක් බලන්න. දවසේ රාත්‍රියේ පුළුවන් නම් රාත්‍රියේ 7යි 8යි අතර නැත්නම් 8යි 9 අතර ඔබට දවසේ වුණ දේවල් සටහන් කරලා තියන්න. අද දවසේ මට කෝපයක් ආවා. එතකොට ඒකට ආපු හේතුව මේකයි. එතකොට ඔබට සටහන් කරාම එතකන් ඔබ දන්නේ නැහැ. ඔබ වෙන අය කියන්නෙත් නැහැ. දන්නේ නැහැ. තමන් ගැන බලන්න ඕන. මේ හැම දෙයකම උත්තරේ තියෙන්නේ තමන් තුළද. අපි හිතනවා එළිය කියලා. අපිට කේන්ති යනවා නම් තරහ එනවා නම් අනිත් අවුස්සල හරි අපි තුල තමයි මේක තියෙන්නේ. එතකොට අපි අවබෝධයක් වෙනවා මට අද දවසේ 4 වතාවක් කෝපය ආවා. ඊට ඉස්සෙල්ලා දවසේ 3 වතාවක් කෝපය ආවා. ඊට ඉස්සෙල්ලා දවසේ 5 වතාවක් කෝපය ආවා. එහෙනම් අපි දන්නවා මෙන්න මේම ආවා කියලා දන්නවා. එතකොට අපි දන්නවා අපිට කෝපය එනවා. එතකොට අපි දන්නවා ඒකට හේතුව බලන්න. ඇයි ආවේ? එහෙනම් හේතුව තමයි මෙන්න මේ සිද්ධියක් නිසා ආවා. එහෙනම් අපි වළක්වා ගන්න මේ අද මේට කෝපය ආවා ලිඛිතව සටහන් ගන්න පුළුවන්. හැබැයි ඊළඟ දවසේ මම ඒ සිද්ධියක් වගේ වුණාට කෝපය ගන්නෙ නැහැ කියලා එහෙම සටහන් ගන්නවා. අන්න ඒ විට ඔබට අභ්‍යන්තරයෙන් වර්ධනයක් එනවා. මෙහෙම දෙයක් ආවොත් මම මෙහෙමයි බේරෙන්න ඕන කියලා. එතකොට ඊට අමතරව අපි ඉස්සලා කියපු විදිහට තමන්ගේ තියෙන සිතුවිලි පිරිසුදු කර ගැනීම ගැඹුරු දෙයක්. ඒක තුල
කෝපය අඩු කරගන්න පුළුවන් සහ තව දෙයක් තමා වටේ ඉන්න පරිසරයේ නිතරම තමා කෝප ගස්සන අය නම් ඉන්නේ එතනින් මිදෙන්න පුළුවන් නම් මිදෙන්න ඕන. මොකද සමහර තැන් තියෙනවා කොච්චර හොඳට හිටියත් ඒ ඉන්න පරිසරය කරන ක්‍රියාවලිය පරිසර කියන්නේ ඉන්න පිරිස කරන ක්‍රියාවලිය වෙන ඥාතීන් වෙන්න පුළුවන් යාළුවෝ වෙන්න පුළුවන් ක්‍රියාවලියෙන් ඔබ කෝපය ඇවිස්සෙනවා. ඒතර ඔබ පොඩ්ඩක් ඈත් වුණාම තමයි අපිට නිවෙන්නේ. දැන් පන්තියක වැඩ කරන ළමයි වෙන්න පුළුවන්. කරනකොට එක ළමයි කණ්ඩායමක් ඉන්නවා ඔබට වැඩ කරන්න දෙන්නෙම නැහැ. ඔබව නිතරම කෝපය අවුස්සනවා. එහෙනම් එතනින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න ඕන. එවිට ඔබට මේ නිදහස එනවා. ওই කාරණා ක්‍රියාත්මක කිරීම තුළින් ඔබට කෝපය ටික ටික පාලනය කරගන්න පුළුවන්. පැහැදිලිවම වෛද්‍යතුමනි ඉතින් අපිට එන සිතුවිලි සහ අපේ වටපිටාවේ ඉන්න පිරිස් එක්ක අපි ගැටෙන ක්‍රියාකාරකම් එක්ක අපි ලබාගත යුතු දේවල් තියෙනවා අතහරින්න ඕන දේවල් තියෙනවා. ඒ දේවල් මනසින් නුවණින් විමසා අතහරින්න. එතකොට ওই කෝපය කියන එක තරහ කියන එක අපේ ඉවත්ම වෙලා යයි අපේ මනස තුලින්. ඉතින් මම හිතන්නේ බොහොම ගැඹුරු කාරණයක් අපි කාල වේලාව තියෙන විදිහට ඔබට දැනෙන්න යමක් අපේ ගෞරවනීය වෛද්‍යතුමන් කතා කරා. මොකද ඔබට හිතන්න පුළුවන් ගොඩක් දේවල්. ඉතින් අපි නැවත නැවත මේ කාරණා සම්බන්ධයෙන් අපි කතා බහ කරනවා. ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා බොහොම ස්තුතියි ඔබතුමන්ට අපි ආයුබෝවන් කියලා සමුදෙන ඔබතුමන්ට නැවත දවසක අපි කාලාත්‍ර ටීවී ඔස්සේ හමු වෙමු කතා කරමු ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න ඔබේ අදහස් අපට කියන්න නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා එහෙනම් අපි සූදානම් වෙන්න වැඩසටහන අවසන් කරන්න හැම දිනාටම යහපත් හෙට දවසක්